Hello guys, BGL Capital Corporation වලින් ගෙනෙන weekly market outlook series එකේ ඊළඟ වීඩියෝ එක අපි අරන් ආවිල්ලා තිනවා. ඉතින් මේ වීඩියෝ එක අදාළ වෙන්නේ ජූනි මාසේ 2 වෙනිදා ඉඳලා ජූනි මාසේ 6 වෙනිදා වෙනකන් තියෙන week එකට අදාළ weekly market outlook එක. එහෙමත් නැත්නම් top down analysis එක තමයි අපි අද අරන් ආවිල්ලා තියෙන්නේ. ඉතින් අපි බලමු මේ සතියේ අපි කොහොමද market එක දකින්නේ කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලගෙන් ඉල්ලනවා BGL Capital Corporation YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා තියාගෙන මේ වගේ වැදගත් වීඩියෝස් ඔයාලට සතිපතා අපි අරගෙන යන නිසා. හරි. එහෙනම් අපි යමු වීඩියෝ එකේ content එකට මොනවද අපි මේ සතියේ ඔයාලට අරන් ඇවිල්ලා තියෙන දේවල් කියලා බලන්න. එතකොට මේ සතියේ අපි වෙන සතිවල වගේම economic calendar outlook එක, DXY, Euro, GBP USD සහ XAU USD එහෙම නැත්නම් රත්තරන් කියන markets වල අපි weekly outlook එක ඔයාලට අරන් ඇවිල්ලා තියෙනවා. හරි. එහෙනම් අපි යමු වෙනදා වගේම economic calendar එකෙන් අපේ weekly outlook එකේ කොහොමද කියලා බලන්න. එතකොට economic calendar එක ගත්තොත් එහෙම අපිට මේ එන සවුන්දා. ඒතර මේ එන සවුන්දා අපිට tradable date හේතුව තමයි USA වල high impact news එකක් තියෙනවා. PMI manufacturing එහෙම නැත්නම් ISM manufacturing PMI කියන high impact news එක release වෙන්න තියෙනවා. එතකොට එදා දවසේ euro market එකේ ඉටලි වල bank holiday එකක් තියෙනවා. ඉතින් euro USD trade කරන කට්ටිය පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. එදාට market එක පොඩ්ඩක් choppy වෙන්න පුළුවන්. ඒත් එක ගත්තාම Tuesday, Wednesday, Thursday, Friday ගත්තාම ඔයාලට පේනවා ලොකුවටම මේ සතියේ ගොඩක් high impact news තියෙනවා. මොකද හේතුව මම ඔයාලට කලින් මතක් කරලා ඇති හැම මාසෙම පළවෙනි සතියේ සිකුරාදා දවස non farm payroll data release වෙනවා. ඉතින් මේ සතියේ ඇවිල්ලා non farm payroll data එහෙමත් නැත්නම් NFP high impact news එක release වෙන්න තියෙනවා. ඉතින් මේක ඇවිල්ලා market එකේ ගොඩක් volatility එක වැඩි සතියක් තමයි හැම මාසෙම ඇවිල්ලා first week එක කියන්නේ. ඉතින් ගොඩක් අවධානයෙන් සහ risk එක අවම කරගෙන trade කරන්න ඕන සතියක් තමයි හැම මාසෙම first week එක කියන්නේ. ඉතින් අපි බලමු මෙතනින් ඉස්සරහට ගිහිල්ලා අපි market එක දකින්නේ කොහොමද කියලා. ඉතින් වෙනද වගේ මම ඔයාලට start කරනවා ඇවිල්ලා DXY එහෙම නැත්නම් dollar index එකෙන්. හරිද? ඉතින් අපි dollar index එකට ගත්තාම මෙන්න මේ වගේ දෙයක් තමයි අපි dollar index එකේ දකින්නේ. මම පොඩක් ඔයාලට මේක messy වෙන නිසා drawings එක පොඩක් අයින් කරලා පෙන්නන්න. අපි ගත්තොත් එහෙම market එකේ මෙන්න මේ levels වල liquidity take out කරලා ඔයාලට මතක ඇති මං කලින් සතිවල මෙන්න මේ හරියේ mark කරලා තිබුණා. ඔයාලට මම ආපහු මේක drawing එක දාන්න. ඔයාලට මතක ඇති මේ monthly fair value gap එක වැදිලා තමයි market එක දැන් මේ පොඩ්ඩක් reverse වෙලා වගේ reverse වෙන්න හදනවා lower time frame වල. ඉතින් තාම monthly වලින් reverse වෙන්න පටන් අරගෙන නැහැ. ඒතකොට weekly වගේ chart එකක් ගත්තොත් මම ඔයාලට කලින් පෙන්නවා weekly candles හතරක් එක දිගට bullish වෙලා පොඩි pull back එකක් ඇවිල්ලා ඒ pull back එකෙත් දැන් ආපහු එයාගේ level එකක් touch කරලා පොඩි time frame වලින් confirmation එකක් දීලා දිනවා එයාගේ ඉතුරු direction එකට. කියන්නේ දැන් sell side liquidity එක take out කරගත්තා. එතකොට එයාගේ දැන් buy side liquidity තමයි take out කරගන්න තියෙන්නේ. එතකොට ඒ buy side liquidity take out කරගන්න නම් එයා මොනවද කරන්නේ low time frame වලින් market එක bullish පැත්තට shift කරගන්න ඕනේ. ඉතින් අපි daily වගේ දාලා බලමු. ඉතින් daily වගේ ගත්තොත් එහෙම daily fair value gap එක තමයි මෙතන market එක ඇවිල්ලා බැදුනේ. හරිද? sorry daily නෙමෙයි 4 hour. හරිද? 4 hour fair value gap එක තමයි market එක ඇවිල්ලා බැදිලා reverse උනේ උඩට. ඊට පස්සේ ආපහු එයා pull back එකක් කියලා දෙනවා. ඒත් ඇවිල්ලා තියෙන්නේ 4 hour fair value gap එකකට. ඊට පස්සේ මෙයා අපි පොඩ 1 hour වලට ගියොත් මේක තවත් පොඩ low time frame එකකට ගියොත් එහෙම අපිට පේනවා ඔයාලට 4 hour fair value gap එකට බැදිලා තියෙන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ pull back එකක් ඇවිල්ලා movement එකක් ඇවිල්ලා ආපහු pull back එකක් හැදිලා ඒ pull back එක්කම එයා liquidity take out කරගෙන 4 hour fair value gap එකේ වැදිලා තමයි market structure shift එකක් දීලා තින්නේ. මේ 15 minute CISD candle එකේ වැදිලා තමයි market එක මෙහෙම සිකුරාදා දවස close වුනේ. ඉතින් අපි expect කරනවා පළවෙනි ටාගට් එක විදියට මේ CI 0.542 වගේ level එක පළවෙනිටම take out කරයි කියලා මේ සතිය ඇතුළත. සමහර විට මේක සවුන්දා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේක සතිය වරාම මේ ටාගට් එකට දුවන්නත් පුළුවන්. ඉතින් ඒක depend වෙනවා ඇවිල්ලා market එකේ volatility එකත් එක්ක. ඉතින් අපි final target එක ගත්තොත් එහෙම ඔයාලා මේ BSL තමයි අපි target කරන් ඉන්නේ final target එක විදිහට. ඉතින් අපිට තව target එකක් එකතු වෙනවා මෙන්න මෙතන. මෙන්න මෙතන මේ target එක අලුතෙන් එකතු
වෙනවා ඊට පස්සේ. ඉතින් මේ සතියේ පළවෙනියටම ගන්න ටාගට් එක විදිහට මම මෙන්න මේක තමයි ඔළුවේ තියාගෙන ඉන්නේ. මෙන්න මේ BSL ටේක් අවුට් කරයි කියලා මේ වීක් එකේ මේක සහ මේක. හරිද? මේ තැන් වලට යන්න කලින් මෙන්න මේ දෙක මුලින්ම මෙයා ක්ලියර් කරයි කියලා හිතනවා. මොකද හේතුව NFP ඉවෙන්ට් එකත් එක්ක. හරිද? එතකොට ඒත් එක්ක ගත්තාම අපි යූරෝ chart එකට ගියොත් එහෙම යූරෝ chart එකේ අපි අර කලින් පෙන්නුවා වගේ කලින් දැක්කා වගේම chart එකක් තමයි යන්නේ. මම ඔයාලට ලොකු ටයිම් ෆ්‍රේම්ස් වලට යන්නේ නැහැ. මොකද හේතුව මගේ අපේ පරණ වීඩියෝස් බැලුවොත් එහෙම ඔයාලට බලන්න පුළුවන් ඒ වගේ අපි කොහොමද මේ දත්ත ඔයාලට දීලා තියෙන්නේ කියලා බලන්න පුළුවන්. ඉතින් ඒවත් එක්ක මම ඩේලි ටයිම් ෆ්‍රේම්ස් වලට වීක්ලි ටයිම් ෆ්‍රේම්ස් වලට යන්නේ. මොකද අපි දැන් සති ගානක් තිස්සේ එකම මාකට් කන්ඩිෂන් එකක් තමයි දකින්නේ මාකට් එක ඇතුලේ. ඉතින් ලාස්ට් වීක් එකේ දුන්නේ ඉන්ඩිසිෂනල් හින්දා අපේ වීක්ලි අවුට්ලුක් ඉතින් මේ සතිය අපි පොඩ්ඩක් ක්ලියර් වෙලා තියෙන හින්දා මාකට් එක ක්ලියර් view එකක් දකින නිසා තමයි මාකට් එකේ අපි ඇනලයිස් එකක් දෙන්න හිතුවේ මේ වීක් එකට අදාළව. ඉතින් ඒකත් එක්ක ගත්තාම අපි මාකට් එකේ දකිනවා පළවෙනියටම මේ සතියේ මෙන්න මේ සෙල් සයිඩ් ලික්විඩිටි මාකට් එකේ ටේක් අවුට් කරලා අපි අර ගිය සතිවල එහෙම නැත්නම් කලින් සතිවල කතා කරපු මේ සෙල් සයිඩ් ලික්විඩිටි ටේක් අවුට් කරන්න ඒ කියන පොසිබිලිටි එක මාකට් එකේ පෙන්눔 කරනවා. ඉතින් අපි බලමු අපි මාකට් එක දකින විදියට එක්ස්පෙක්ට් කරන විදියට දුවයිද කියලා. ඉතින් අපි ඊළඟට ගත්තොත් එහෙම GBP chart එක. ඉතින් GBP chart එක පොඩ්ඩක් ඩවුට්ෆුල් දැන් මම ඒක වන්න වීක්ලි ඉඳන් එන්න. ඉතින් මොකද හේතුව ඒක අපි හිතුවේ මෙතන බයි සයිඩ් ලික්විඩිටි ටේක් අවුට් කරලා මාකට් එක අපේ සෙල් සයිඩ් ලික්විඩිටි ටේක් අවුට් කරන්න ඒ කියලා. නමුත් එහෙම කරේ නෑ. එයා තවත් ටිකක් උඩ ගිහිල්ලා තමයි මාකට් එක පොඩක් රිවර්ස් කියන්නේ රිවර්සල් කැන්ඩල් එකක් තමයි මෙතන හැදිලා තියෙන්නේ. කියන්නේ මාකට් එක සෙල් වෙන්න එයා ලෝවර් ටයිම් ෆ්‍රේම් වලින් එයාගේ probabilities ටික ක්‍රියේට් කරගෙන ඇවිල්ලා තියෙනවායි කියන දේ අපිට බලා ගන්න පුළුවන්. ලෝවර් ටයිම් ෆ්‍රේම්ස් වලට ගියාට පස්සේ ඉතින් අපි දකිනවා මාකට් එකේ මෙන්න මේ වගේ මාකට් එක සෙල් වෙයි කියලා පළවෙනි ටාගට් එක විදිහට මේ කැන්ඩල් එකේ මේ වීක්ලි කැන්ඩල් එකේ ලෝ එක තමයි අපි ටාගට් කරන් ඉන්නේ ෆස්ට් ටාගට් එක විදිහට. ඉතින් අපි ෆයිනල් සහ සෙකන්ඩ් ටාගට් එක විදිහට තමයි මෙන්න මේ කැන්ඩල් එකේ කියන්නේ අප්‍රේල් 7 වෙනිදා ක්‍රියේට් වෙච්ච වීක්ලි කැන්ඩල් එකේ ලෝ එක තමයි අපි ටාගට් කරන් ඉන්නේ. ඉතින් අපි ඩේලි ටයිම් ෆ්‍රේම්ස් වලට ගියොත් එහෙම පොඩි bearish ගතියක් පෙන්눔 කරනවා. ඒ වගේම 4 hour time frames වලට ගියොත් එහෙම අපිට දකින්න පුළුවන් පොඩි power of 3 pattern එකක් මේ හරියේ 4 hour වලට වඩා මේක clearly බලන්න පුළුවන් 1 hour වලට වගේ ගියොත් එහෙම SMT එකක් තියෙනවා. ඒකත් එක්ක මාකට් එක පොඩ්ඩක් ඇවිල්ලා accumulation කරලා manipulation එකක් දීලා මාකට් එක distribute කරලා redistribution එකක් දීලා තියෙනවා මාකට් එකේ. ඉතින් ඒකත් එක්ක අපි expect කරනවා අපි අර බලාපොරොත්තු වෙන තැන් වලට මාකට් එක sell වෙයි කියලා හිතුව මම මෙතන දකිනවා හොඳ දෙයක්. ඉතින් මාකට් මේකර්ස් මොඩල් එකක් පේන්න තියෙනවා. ඉතින් ඒකත් එක්ක තවත් කන්ෆර්ම් වෙනවා මේ සෙල් එක. ඉතින් අපි ඇත්තටම ඇවිල්ලා ෆයිනෑන්ෂල් ඇඩ්වයිසර්ස්ලා නෙමෙයි අපි මාකට් එක දකින විදිය සහ අපි ට්‍රේඩ් කරන්න මාකට් එක ඇනලයිස් කරපු විදිය තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඇත්තටම. ඉතින් ඔයාලගේ ඇනලයිසින් වලට ටැලි වෙනවා නම් අපේ ඇනලයිසින් ඔයාලගේ රිස්ක් එක අවම කරගෙන ට්‍රේඩ් කරන්න කියලා අපි ඔයාලගෙන් ඉල්ලනවා. මොකද හේතුව අපි මාකට් එක probabilities create වුණොත් විතරයි අපි මාකට් එකට එන්ටර් වෙන්නේ. ඉතින් ඔයාලත් ඔයාලගේ බලන probabilities ඒවත් එක්ක සහ මොනවා හරි rules දාගෙන තියෙනවා නම් trading rules ඒවත් follow කරන්න කියලා ඔයගොල්ලන්ගෙන් ආදරෙන් ඉල්ලනවා. ඉතින් ඒකත් එක්ක අපි බලමු අවසාන වශයෙන් අපි XAUSD අපි මාකට් එක දකින්නේ කොහොමද කියලා. හරි. එතකොට අපි ඔයාලට සති ගාණක් තිස්සේ පැහැදිලි කරනවා මෙන්න මේ levels වලට ඇවිල්ලා මාකට් එක හැරෙයි කියලා. ඉතින් ඒ වගේම මාකට් එකේ levels වලට ඇවිල්ලා හැරිලා තියෙනවා සහ අපි බලපු විදිහට මාකට් එක ඒ ලෙවල් කරලා තියෙනවා. ඉතින් ඔයාලට මතක ඇති මම මේ වීඩියෝ සීරීස් එක පටන් ගන්න මුල් දවස්වල මාකට් එකේ මෙන්න මේ ලෙවල්ස් මාක් කරලා තිබුණා. ඉතින් ඔයාලට කැමති නම් පහුගිය වීඩියෝස් බලන්න පුළුවන්. අපේ ඇනලයිසින් කොච්චර දුරට සාර්ථක වෙලා තියෙනවද නැත්නම් කොච්චර දුරට අපි අපේ probabilities අපි දීලා තියෙනවද කියලා. ඉතින් ඒකත් එක ගත්තාම අපිට අපි ලාස්ට් වීක් එකේ අතරම දුන්නේ නැත්නම් අපි ඩවුට්ෆුල් තැනක හිටියේ මාකට් එකේ. ඉතින් ඒකත් එක්ක සමහරෙක් අපි දෙන ඇනලයිසින් එක්ක ට්‍රේඩ්ස් වලට එන්න උනොත් ලොස්ට් වෙයි කියන හේතුව නිසා තමයි අපි ඒ සතිය අවොයිඩ් කරේ. මොකද හේතුව ලාස්ට් වීක් එක මන්ත් එකේ ඉතින් ඒකත් එක්ක ලොකු වොලටිලිටි එකක් නැහැ මාකට් එකේ ලාස්ට් වීක් එකේ තිබුණ නැහැ. ඇත්තටම මාකට් එකේ ලොකු වොලටිලිටි එකක්. ඒක නිසා අපි මාකට් එකෙන් අවේ වෙලා හිටියා ලාස්ට් වීක් එකේ. මේක තමයි හේතුව ඔයගලන්ට ඇනලයිස් එකක් කියන්නේ වීක්ලි ඇනලයිස් එකක් අපි ගෙනාවි නැති වෙන්න. ඉතින් අපි
XAU USD ගත්තත් එහෙම XAU USD අපි අර බලන් හිටපු ලෙවල්ස් වලින් ඇවිල්ලා මාකට් එකට හැරිලා ආපහු අපි එක්ස්පෙක්ට් කරන් ඉන්න මෙන්න මේ හරිය තියෙනවා ඩේලි ෆෙයා වැලියු ගැප් එකක්. ඉතින් අපි බලාපොරොත්තු වෙන මෙන්න මේ ඩේලි ෆෙයා වැලියු ගැප් එක ඇවිල්ලා රීච් කරයි කියලා. ඉතින් ඒට කලින් මේ ඩේලි ෆෙයා වැලියු ගැප් එකට රීච් කරන්න කලින් අපි පළවෙනි ටාගට් එක විදියට මේ 3245යි 759 කියන ලෙවල් එක තමයි බලාගෙන ඉන්නේ. ඉතින් ඒකත් එක්ක මාකට් එක ලොකු සෙල් මූව්මන්ට් එකක් යයි කියලා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ මේ වීක් එකේ. කියන්නේ ජූනි 2 වෙනිදා ඉඳලා ජූනි 6 වෙනිදා වෙනකන් යන වීක් එක ගෝල්ඩ් වලට ගෝල්ඩ් සෙල් වෙයි කියලා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි ඔයාලගෙන් ඉල්ලනවා ඔයාලගේ ඇනලයිසින් එක අපේ ඇනලයිසින් ටැලි වෙනවා නම් සහ අපි දකින විදිහට නම් මාකට් එක දකින්නේ ඔයාලට පුළුවන් ඔයාලගේ රිස්ක් එක අවම කරගෙන මාකට් එකට එන්ටර් වෙන්න. ඉතින් අපි කියනවා නැවතත් අපි දෙන ඇනලයිස් එක මතම ඩිපෙන්ඩ් වෙන්න බා. ඔයාලත් ඇනලයිස් කරන්න, ඔයාලත් මේක ඉගෙන ගන්න. අපි තවත් এডুকেෂනල් වීඩියෝස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒකත් එක්ක ඔයාලට පුළුවන් අපි වගේම මේ විදිහට ඇනලයිස් කරලා මාකට් එකේ හරි දිශානතියට ඒ වීක් එක යන්නේ කොහොමද කියලා බලා ගන්න පුළුවන් වෙන මට්ටමට ඔයාලව සක්සස්ෆුල් ට්‍රේඩර් කෙනෙක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එහෙනම් අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනකම් දැනට ඔයාලගෙන් සමුගන්නම් අපි PGL Capital Corporation. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු අපි ඔයාලගෙන් සමුගන්නවා.